උදෑසනක් හැමෝටම අපේ ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම මේ උත්සවයට පැමිණෙන්න ඉන්න ඒ ආදරණීය දෙමව්පියෝ සහ අපේ පුකුරැස්ස ඉස්කෝලේ චූටි දුවල පුතාලගෙන් අවසරයි. බොහොම සතුටු දවසක්. අපි ඇත්තට මේ වගේ උත්සවයක් කියලා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කාටත් පැවරෙන අපේ ප්‍රින්සිපල් සර් කිව්වා වගේ සමාජීය වගකීමක කැලලක් තමයි මේක. කිසිම කෙනෙක් හිතන්න එපා Tamanට ලැබෙන ආධාරයක් වගේ දෙයක් කියලා මේක. මේක ඇත්තටම මේක තමයි ආදරය. මේක තමයි අපේ අතර තියෙන බැඳීම කියන්නේ අර සර් කිව්වා වගේ. වෙන ලෝකේ කිසිම තැනක නැති ලංකාවේ විතරක් තියෙන දේ මේක තමයි. මෙතෙන් තාමත් එක දෙයක් සර් උදේ කතා කරද්දී දැනගන්න ලැබුණා. ඒ කිව්ව කතාවට ඊටාම ගැළපෙන උදාහරණයක්. අපි ඔක්කොම ලංකාවේ දකුණු පළාතේ මාතර. එතකොට මේ දිත්තා සුනාට එන්න කලින් ලංකාවට ආපු ලොකුම ස්වාභාවික විපර්යාසය තමයි සුනාමි කියන්නේ. එතකොට මෙතෙන් අපේ ડોક્ટર දසුන්ගේ ගෙදරත් සම්පූර්ණයෙන්ම සුනාමි වලට විනාශ වුණා. දැන් එතකොට අපි කතා කරලා බලද්දී අපේ විදුහල්පතිතුමා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ විදුහල්පතිතුමා ඇවිල්ලා තියනවලු එහෙ පිළිසකර කරන වැඩවලට මිනිස්සුන්ට උදව් කරන්න මාතර ගාල්ල ඒ පැත්තේ. එතකොට ඒ වගේම දෙයක් තමයි මේක. අපි තමයි අපිට උදව් කරගන්නේ. අපි තමයි අපිට ආදරේ බෙදාගන්නේ. ඒ නිසා අපේ චූටි දුවල පුතාලත් මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. ජීවිතේ Tamanට අපි හැමෝටම ඉස්සරහට තියෙන වගකීමක්. ඒ වගකීම තමයි අපිට උදව් කර ගැනීම. අපිව බලා ගැනීම. ඊළඟ දේ තමයි මම පොඩි වෙලාවක් ගන්නවා මේ දෙමව්පියනුත් ඉන්න නිසා මේ පොඩි දෙයක් කියන්න. ලංකාවේ අපිට වෙන රටවල අයට ලැබෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. හැබැයි මිනිස්සුන්ට ඊටාම වටිනාකම දැනෙන්නේ නැති. ඒකට හොඳම උදාහරණයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඔයලා බැලුවොත් අපිට ආසන්නතම විශාලතම රට කියන ඉන්දියාවේ අධ්‍යාපනය කියන දෙයට එක ළමයෙකුට වැය කරන්න වෙන වියදම Tamanට පෞද්ගලික දරන්න වෙන වියදම කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ හැමෝටම මේ අධ්‍යාපනයේ වටිනාකම කියන දේ දැනෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ බොහෝම නිකන් වැරදි සමාජ මතයකුත් තියෙනවා. ඉගෙනගෙන නම් වැඩක් නැහැ. ඉගෙන ගත්තා කියලා ඇති වෙන්නේ මොකද්ද කියලා. මම දෙමව්පියන්ගෙනුත් බොහොම ආදරෙන් ඉල්ලනවා කිසිම ළමයෙකුට ඉගෙනගෙන නම් වැඩක් නැහැ කියන ආකල්පයට යන්න දෙන්න එපා. ඉගෙන ගැනීම තමයි ජීවිතේ ගොඩ යාම කියන්නේ. Tamanට ගැළපෙන දේ ඉගෙන ගැනීම. Tamanගේ හැකියාව අඳුරගෙන Tamanට පුළුවන් දේ ඉගෙන ගැනීම. දැන් මට සින්දු කියන්න බෑ. මම සින්දු කියන්න ගියා නම් මගේ ජීවිතේ මෙතන නෑ. ඒ වගේ තමයි. ඒ නිසා Tamanට පුළුවන් දේ මොකද්ද කියලා අඳුර ගන්න දරුවන්ට දෙමව්පියන්ට උදව් කරන්න වටිනාකමක් තියෙනවා. උදව් කරන්න වගකීමක් තියෙනවා. ඒ දරුවන් හරි පාරේ යොමු කිරීම. මොකද දැන් ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක අපිට එක තත්පර ගානකින් මේ ලෝකේ එහා කෙලවරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහා කෙලවරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අවස්ථාවන් වැඩි තමන්ගේ අවස්ථාවන් ලබා ගන්න දේ තමයි තියෙන්නේ. ඒ නිසා මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා අපි ඉන්න සියලුම වැඩිහිටියන්ගේ සියලුම දරුවන් ඉගෙනීමට උනන්දු කරන්න. ඉගෙනීම කියන දේ කවදාවත් අපත යන දෙයක් නෙවෙයි. අපි හිතනවා ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ මේ කාර්යය සම්බන්ධව මෙතනට අපි 4 දෙනෙක් ආවට ඇත්තටම මේ වැඩේ පිටිපස්සේ තව 25ක දීක විතර පිරිසක් ඉන්නවා මෙතෙන්ට එන්න විදියක් නැතුව. ඒ හැමෝම අපි ඉස්කෝලේ කාලේ එකට ඉගෙන ගත්ත එක පන්තියේ වාඩි වෙලා එක කෑමක කාලේ එකට ඉගෙන ගත්ත යාළුවෝ. ඒ චූටි බබාලටත් මම කියන්නේ මේ යාළුකම් කියන දේවල් කොහොම වටිනවද? මේ මෙතන ඉන්න යාළුවෝ ඔක්කොම අපි අවුරුදු 20කටත් වැඩි යාළුවෝ. අවුරුදු 26 යාළුවෝ ඉන්නවා. එතකොට මේ යාළුකම් එක්ක ඉස්සරහට ගියාම Tamanට කරන්න පුළුවන් දේවල්, Tamanගේ ජීවිතේට ලැබෙන දේවල් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. මේ දේවල් වල ඵල ප්‍රයෝජනෙ ගන්න ඕන හොඳ පැත්ත. නරක පැත්තට නෙවෙයි. ඒ නිසා හැමෝටම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන සමාජයට තමාගේ වගකීම ඉටු කරන්න පුළුවන් පුරවැසියෙක් වෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරන ගමන් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.